ඉතින් අයිබෝවන් මගේ පුතාලා අද ගැටළු අංක 4 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන තවත් ලස්සන ගානක් මේක. සමහර අයට මේ ගාන අමාරුයි. ඉතින් මේ ගාන හදන්න කෙටි ක්‍රමයක් නම් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයට කෙටි ක්‍රම වලින් ගණන් හදන්න බෑනේ. ඉතින් අපි හරි ක්‍රම වලට මේ ගාන හැදුවෙන් පස්සේ ඔයාලට නිකන් ඉන්න ගමන් මේකට පුංචි තවත් සරල ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම් උත්සාහ කරන්න. අපි දවසකින් කියලා දෙන්න. බලන්නකෝ. A නගරයේ සිට B නගරයට දුර කිලෝමීටර් 20යි. A නේ ඉඳලා B වලට තියෙන දුර කිලෝමීටර් 20ක්. දැන් ඔයා කල්පනා කරන්න කිලෝමීටර් 20ක් කියන්නේ මොකද්ද? පරතරනේ 20ක් තියෙන්නේ. පරතර 20ක් තිබ්බොත් තමයි එතන කිලෝමීටර් 20ක්. නේ? එතකොට පරතර 20ක් තියෙන නම් අපිට කණු ඇදගත්තොත් එහෙම රේඛ ඇදගත්තොත් එහෙම 21ක් ඇද ගන්න. එහෙනම් පටන් ගමු. 1 2 3 4 5 6 7 8 9 10 21. කණු 21යි පරතර 20යි. එහෙනම් A සිට B ට දුර කිලෝමීටර් 20යි. ඔන්න මගේ පුතා ඔයාගේ පළවෙනිම දේ. එහෙනම් දැන් කිලෝමීටර් 18ක් කිව්වොත් ඔයා කණුව අඳින්න ඕන කීයද? 19ක් අඳින්න. හරි. බලන්න නුවන් පෙරවරු 7ට. නුවන් කියන කෙනා පෙරවරු 7ට මෙතෙන්න එනවා. ඇවිල්ලා A නගරේ ඉඳලා B නගරයට යනවා. එයාගේ වේගය පැයට කිලෝමීටර් 3ක්. දැන් හොඳට බලන්න මේ ගාන සමහර දරුවන්ට පුතේ වරදින්නේ මෙන්න මෙතන. දැන් නුවන් මෙතනනේ ඉන්නේ. දැන් එයා කිලෝමීටර් එකක් තව ගිහින් නෑනේ. එයා ඉන්නවනේ. එහෙනම් අපි පැයට කිලෝමීටර් 3ක් කියන්නේ. එහෙනම් 1 2 3 මෙන්න මෙතෙන් යනවා 8 වෙනකොට. හරි නේද? දැන් තේරෙනවද? 1 2 3 9 වෙද්දි 1 2 3 10 1 2 3 11 1 2 3 12 වෙද්දි 1 2 3 1 වෙද්දි ඔන්න ඔහම යනවා. දැන් හරි නුවන් ගිහලා ඉවරයි. දැන් එහා පැත්තේ තව එක්කෙනෙක් ඉන්නවා. B නගරයේ සිට තව එක්කෙනෙක් එනවා. ඒ කවුද? සුපුන්. අපි සුපුන්ගේ පාඩ වෙන එකක් ගමුකෝ. ඔන්න සුපුන් එනවා මෙතන ඉඳලා එයා එන්නේ කීයටද? මේ 9ට තමයි ගමන ආරම්භ කරන්නේ. 9ට මෙතන ඉන්නේ. එයා තව ගියේ නෑ. 9ට මෙතන ඉන්නවා. එයාගේ වේගය පැයට කිලෝමීටර් 4ක්. එහෙනම් මෙතන තමයි එක අතර නෙමෙයි. 1 2 3 4 9ට පටන් ගත්තා නම් පුතේ 10 වෙද්දි නේද? 1 2 3 4 මෙතෙන්ට 11 1 2 3 4 12 වෙනකොට මෙතන 1 2 3 4 12 13ද නෑ 1 මෙතෙන්ට 1 2 3 4 ඔන්න 2 දැන් හරිනේ දැන් දෙන්නක් දෙපැත්තෙන් ආවා අපෙන් අහන ප්‍රශ්නයක් මේ අනුව දෙදෙනා හමුවන විට වේලා දැන් ඔබ බලන්න ඕනේ මොකද දෙන්න කොතනින්ද හම්බ වෙන්නේ හොඳට බලන්න 8ට මෙයා මෙතන අරය 9ට ගමන පටන් ගන්න හම්බෙන්න බෑ 10ට මෙයා මෙතන 10ට මෙයා හම්බෙන්නේ දෙන්නට දෙක හැබැයි මේ බලන්නකො 11 වෙනකොට දෙන්නට දෙන්න මොකද වෙන්නේ මේ හම්බ වෙනවනේ එහෙනම් උත්තරේ කීයද පෙරවරු 11 ඉතින් ඔයාට මේ වගේ ගණන් ඇවිල්ලා වැරදිලා ඇති. දැන් ඔයා බලන්න ওই විදිහට ওই ක්‍රමයකට හදන්න. හැබැයි මේක හදන්න සරල ක්‍රමයක් තියෙනවා. මේක හදන්න සරල ක්‍රමය දන්න අය ඉන්නවා. ඒ අය මගේ WhatsApp අංකෙ මෙන්න 0711 23යි 21යි 22ට එවන්න. සර් මම දන්නවා ඔකට ක්‍රමයක් කියලා. රයිට් එහෙනම් මගේ උදා මේ ගාන හදාගන්න. මේ වගේ ගණන් තිබ්බොත් හදන්න වැරදිලා නම් ආයෙ නැවත හදන්න. ඉතින් ගැටළු අංක ඊළඟ එකකින් අපි හම්බෙමු. එතකම් සර් යනවා.